හරි ළමයි අපි අද බලමු ස්වර අකුරු සහ හල් අකුරු යොදාගෙන වචන නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මම මෙතන මේ පැත්තේ නම් 5කුයි මේ පැත්තේ නම් 5කුයි යොදලා තියෙනවා. බලන්න මම මෙන්න මේ කියලා තියෙන එකේ කිසිම එකක් හල් වෙලා නැහැ. අන්න ඒ වගේ නැහැ. මේ පැත්තේ බලන්න මේ කසු කුසුම් දෙඋ මිනි සම්මානි මధుරය මේ හැම එකෙම හල් වෙලා දෙනවා මේ ර අකුර අල්මා යන්න අල්වා යන්න අල්මා යන්න අල්නා යන්න නේ මෙතන කිසිම එකක් හල් වෙලා නැහැ මම ඔයාලට කලින් හල් අකුරු උගන්වන තැනදී කිව්වා මේකට ව්‍යංජන වගේම හල් අකුරු කියලාත් කියනවා මෙතනදී ඒක ඔයාලට වැදගත් වෙනවා බලන්න නිපුණි කියලා මේ නිපුණි කියන වචනේ හැදිලා තියෙන්නේ මම ඔයාලට වගු දෙකක් නිර්මාණය කරලා දීලා තියෙනවා කලින් මේ මෙතන බලන්න ඊ අකුරයි මේ ඊ අකුරයි න අකුර හොයන්න මේ තියෙන න අකුර ඒ දෙකම එකතු වෙන තැන තමයි මේ නී ඊට පස්සේ බලන්න ප මේ තියෙන ප අකුරයි මේ ඌ අකුර මෙතන තියෙන. ඒතකොට බලන්න මේ නී පු ඊට පස්සේ අපහු බලන්න මේ න අකුරයි ඊ අකුරයි නී අන්න එහෙම තමයි මෙතන නිපු නී කියන එක හැදිලා තියෙන්නේ. පේනවද? ඊට පස්සේ අපි බලමු සඳු නී කියන එක. මෙන්න මේ කොටුවෙන් තමයි හැදිලා තියෙන්නේ. බලන්න මේ ස ආ සා එතකොට ද අකුර බලන්න දු නේ ද අකුරයි ඌ අකුරයි මේ දු සාන්දු න අකුරයි ඊ අකුරයි එකතු වෙලා නී සඳුනී බලන්න මේ සඳුනි කියලානේ හැදිලා තියෙන්නේ මේ බලන්නකෝ ඊට පස්සේ මේ කසුනි අපි බලමු කසුනි කොහොමද හැදිලා තියෙන්නේ කියලා මේ කයන්නයි අයන්නයි එකතු වෙලා කා බලන්න ස අකුර මේ තියෙන්නේ ස ඌ මේ කා සු න අකුරයි ඊ අකුරයි කසුනි බලන්න මේ කසුනි ඊට පස්සේ අපි සිතාරා බලමු මෙතන මෙන්න ස අකුර මෙන්න ඊ අකුර සී මෙන්න ත අකුර මෙන්න ආ අකුර සි තා මේ රා සිතා එතන මේ තියෙන සිතාරා පස්සේ කමලා කා මෙන්න කා මේ තියෙන ම අකුර බලන්න ම මේ කා ම ලා කමලා මේ කමලා මේ පැත්තට ගියපුවාම මේ පැත්තේ හල් අකුරු වෙනවා මේ පැත්ත චුට්ටක් අමාරු වෙයි බලන්න කසු මේක හැදිලා තිනේ මේ බලන්න කා මේ කා ස අකුරයි ඌ අකුරයි එකතු වෙලා සු හැදිලා තියෙනවා ඊට පස්සේ මෙතන මේ අල් නයන්න වෙලා තියෙන්නේ මම මේක තමයි මේ හල් අකුරු කියලා කිව්වේ මෙන්න මේ හල් අකුරු 14 මෙන්න මෙහෙම තමයි යෙදෙන්නේ යටට එනකොට අකුරකට යටින් තමයි යෙදෙන්නේ බලන්න කුසුම් කියන එක කුසුම් මේ ක එකයි ඌ එකයි කූ ස එකයි ඌ එකයි සූ ඊට පස්සේ මෙතෙන්ට හල්ම යන්න යටට ඇවිල්ලා තියෙනවා බලන්න දෙව්මිනි කියන එක ද එකයි එන්න ඒක තියෙන්නේ අනික් වගේ මේ බලන්න ද එක මේ දේ හරිද මේ දේ ඊට පස්සේ ඌ ඒක මේකට යන්න ඕනේ මේ වගුවට බලන්න මේ මෙතන බිඳුවත් එක්ක ඇවිල්ලා මේ තියෙන ඌ අකුර දේ ඌ අකුරයි ඊ අකුරයි මී න අකුරයි ඊ අකුරයි දෙව්මිනි ලේසි නේද සම්මානි
සම්මානි කියන එක බලන්න. මේ තියෙන ස. තියෙන සා. සා ඊට පස්සේ හල් මයන්න යටට ඇවිල්ලා තියෙනවා. මේ අකුරු දෙක මැදින් යටට. සම් මා නි. මේ තියෙන්නේ සම්මානි. නේ? සම්මානි. ලේසි නේද? ඊට පස්සේ තියෙනවා මාදුර්යා කියලා. බලන්න මා. මේ තියෙන්නේ මා අකුර. මා හොයන්න දූ අකුර. මා දූ අය ර අකුර යට ඇවිල්ලා හල් වෙලා තියෙනවා. ඒක තමයි හල් අකුරු කිව්වේ. මාදුර්. මෙතනදි බලන්න යා අකුර මාදුර්යා. මේ මාදුර්යා. ලේසි නේද? මේක මම හල් අකුරු කියලා වෙනම මතක තියාගන්න කිව්වේ ඒවා යටට යෙදිලා හල් වෙනවා. මේ බලන්න. යටට ඇවිල්ලා තියෙන්නේ. මේ අකුරත් යටට ඇවිල්ලා තියෙන්නේ. මේක නම් කිසි ප්‍රශ්නයක් නෑ. දෙව් කියන එක හැමම දීලා තියෙනවානේ. මෙතන සම් මානි කියද්දි අකුර යටට ඇවිල්ලා තියෙන්නේ. මාදුර්යා කියද්දිත් මෙතන ර අකුර යටට ඇවිල්ලා තියෙන්නේ. ළමයි තරුණයනේ දෙක අදට එච්චරයි. මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් යටින් comment කරන්න. මම අනිවාර්යයෙන්ම reply එකක් දාන්නම්.